අයිබෝන් සුබ දවසක් ඔබට. අපේ ජීවිතයට එකතු වුණු තවත් අලුත් දවසක් මේ. මේ එකතු වෙන දවස වගේම අපිට උදා වෙන හැම මොහොතක්ම අලුත් විදිහට හිතන්න පුළුවන් නම් අලුත් විදිහට බාර ගන්න පුළුවන් නම් එයම අපේ ජීවිතයේ සාර්ථකත්වයේ වෙනුවෙන් හොඳ උත්තේජනයක් වෙනවා. අද විවේකී ඉරිදා දවස නිසා ඔබේ පවුලේ හැම කෙනෙක්ම එකතු වෙලා ඉන්න මොහොතක ඔබට හිතුනොත් අලුත් යමක් අද දවසේදී කෑම මේසෙට එකතු කරන්න ඕනි කියලා. ඒ වෙනුවෙන් තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අදත් අපි හරිචන්ද්‍ර අසමදුරත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අලුත් අත්දැකීමක් සමීප කරන්න අපි සූදානම්. හැබැයි මේ දේවල් ගැන කතා බහ කරන්න, මේ දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ. වසර ගණනාවක් පුරාවට යුම්පියුම් ක්ෂේත්‍රයේ බොහොම ඉහළින් කියවන නාමයක් බවට පත් වෙන අපේ ආදරණීය සූපවේදිනි. අපි ඈත් එක්ක කතා බහ කරමු. ඈත් එක්ක යමු අපේ මුළු තැන්කට. ගිහිල්ලා බලමු. අද දවසේදී ඔබට ලැබෙන අලුත් අත්දැකීම කොයි විදිහද කියලා. හොඳ අද දවසේදී නන්දිනි මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ප්‍රවීණ සූපවේදිනේ වසර ගණනාවක ඇයට තියෙන අත්දැකීම් එක්ක තමයි හැමදාමත් ඇය අපි වෙනුවෙන් මේ දේවල් සූදානම් කරන් එන්නේ. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් පුතා හැම කෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා. දැන් ඔය තියෙන අත්දැකීම් එක සහ ජාත්‍යන්තර වශයෙන් මේ ලබාගෙන තියෙන දැනුමත් එක්ක ඔබතුමිය අද අපිට කොයි වගේ දෙයක් ගැනද කියලා දෙන්න සූදානම් වෙන්නේ. මොකද මේ හරිස්චන්ද්‍ර නිෂ්පාදන පවා බොහෝ දෙයක් අද මේසෙට එකතු වෙලා තියෙනවා. ඉතින් පුතා අද අත්දැකීම් කියනවට වැඩිය මට විශේෂ දෙයක් කියන්න ඕන. ඉතින් මට පුදුමාකාර දුරකථන ඇමතුම් ටිකක් තියෙනවා. ඉතින් මේ රාත්‍රියට සැලඩ් වර්ග අපිට දැන් ධාන්‍ය වර්ග එකතු කරන්න ඕනේ. ඒ වැනි දේවල් හදන්න කියලා ඉතින් එක එක ඒවා කියන ඉල්ලීම්. ඇත්ත වශයෙන්ම මම ඉතින් ඉල්ලීම් ගැන හිත තමයි අර එක එක දාට එක එක රෙසිපිස් හදන්නේ. ඒකට විශේෂයෙන් අපි තව විශේෂ දෙයක් කියන්න ඕන. අපේ හරිස්චන්ද්‍ර නූඩ්ල්ස් වර්ග කීපයක් තියෙනවා. එකක් තියෙනවා කුරක්කන් නූඩ්ල්ස් එක තියෙනවා, රතු කැකුළු නූඩ්ල්ස් එක තියෙනවා, රතු කැකුළු සහල් නූඩ්ල්ස් එක තියෙනවා. ඒ තුන තමයි ඇත්ත වශයෙන්ම අද මං හදන මේ නූඩ්ල්ස් එක හදන සැලඩ් එකට වටින්නේ. ඒ වුණාට මට අද විශේෂ දෙයක් වෙලා තියෙනවා පුතා. ඒක මං හදන්නේ නැත්තේ මං අද පාවිච්චි කරනවා මේ බීන්ස් එක දුඹුරු පාටයි. එතකොට මං අද හරිචන්ද රතු කැකුළු වෙන්න පුළුවන්, කුරක්කම් වෙන්න පුළුවන්. ඒ නූඩ්ල්ස් එකකින් හැදුවොත් මට මේ සැලඩ් එකේ තියෙන අර වර්ණවත්භාවය දැන් අපේ ටීවී එකෙන් බලනවා අපි හදන්නේ මොනවද කියන එක. එතකොට ඒක පෙන්눔 කරන්න බෑ. මං ඒකෙන් දැන් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි මම නම් අද මෙතන ගෙනහලා තියෙන හරිචන්ද සුදු කැකුළු නූඩ්ල්ස් එක. ඔයගොල්ලෝ හුඟක් උත්සාහ කරන්න මේ ඉල්ලීම් මම මේ ඉෂ්ට කරන්නේ රතු කැකුළු නූඩ්ල්ස් වලින් හරි කුරක්කන් නූඩ්ල්ස් හරි රතු සහල් නූඩ්ල්ස් වලින් මේක අනිවාර්යයෙන්ම හදනවයි කියන එක අනිවාර්යයෙන්ම දැනගත යුතුම දෙයක්. ඒක තමයි විශේෂයෙන්ම කියන්තුන්නේ. ඒකෝට දැන් අපි කවුරුත් දන්නවා පුතා මේකට අවශ්‍ය වෙන ඒවා ටිකක් ගැන කතා කරලෙමු. මේ තියෙන්නේ මේ රතු මේක කිඩ්නි බීන්ස් කියලාත් කියනවා, රෙඩ් බීන්ස් කියලාත් තියෙනවා. දැන් අපිට ටින් තියෙන වෙන ඒ ටින් ගන්න අපිට අවශ්‍යතාවය නැහැ. අපිට ඕන තරම් තියෙනවා මේ බීන්ස් වර්ග ගන්න. ඒ බීන්ස් ටික අපි ඒ විදිහටම තියාගෙන නන්දිනි මහත්මිය බලමු අද අපේ ආහාරයට අවශ්‍ය අනිකුත් දේවල් මොනවද කියලා. ඊට පස්සේ අපි කතා කරමු අපිට අවශ්‍ය දේවල් ගැන. දැන් අපිට තියෙනවා මෙතන විශේෂ නූඩ්ල්ස් තියෙනවා. කුරක්කන් එක තියෙනවා. සාමාන්‍ය තියෙනවා රතු කැකුළු. මේ නූඩ්ල්ස් ඕනම එකක් පුළුවන්. ඒ වුණාට මම කව විශේෂ තුන කියලා ඇති. ඒ තුන තමයි අපි විශේෂයෙන්ම පාවිච්චි කරන්න ඕන. හරිචන්ද විනාකිරි අපි චිකන් ටිකක් පාවිච්චි කරනවා, බීන්ස් ටිකක් පාවිච්චි කරනවා, චිලි පේස්ට් එක පාවිච්චි කරනවා, සීනි පොඩ්ඩක් පාවිච්චි කරනවා, ලෙමන් නිස්මට් ටිකක් තියෙනවා නම් හුඟක් හොඳයි. ලෙමන් නිස්මට් ටිකක් පාවිච්චි කරනවා. අබ ක්‍රීම් හෝ අබ මේ මොනවාද අබ පවුඩර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රීන් බීන්ස් පාවිච්චි කරන්න පුළුවන්. චෙරි ටොමැටෝස් ඒකක් දැන් තියෙනවා හරියට ගන්න නිකන් තක්කලි දානවට වැඩි හුඟක් හොඳයි. සැලඩ් එකක් හින්දා ග්‍රේට් කරගත්ත සුදු ලුණු, පැප්‍රිකා පවුඩර්, ලුණු, bell pepper, green pepper, olive oil. මේ ටික තමයි අද අපි පාවිච්චි කරන්නේ. මොකද ඇත්තට හුඟක් ಜಾති තිබුණාට එච්චර අධික වියදමක් නැහැ. ඒක තව විශේෂ දෙයක් තියෙන මේ olive oil එක ටිකක් මිල අධිකයි. මොකද රාත්‍රියට ප්‍රෝෂණින් සැලඩ් එකක් හදන්න කිව්වනේ. ඉතින් ඇත්තට olive oil කියන්නේ අපිට කිසිම ශරීරයට අහිත කර නැති තෙල් එකක්. ඒතර olive oil හදිසියේ නැතුණ corn oil එකත් අපිට හුඟාරියක් හොඳ තෙල් එකක් හුඟක් උත්සාහ කරන්න. එවැනි තෙල් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේ විශේෂයෙන්ම කිය යුතු දෙයක් තියෙනවා. දැන් ඉතින් මේ බීන්ස් සම්බන්ධ ගියම් කියනවා අපිට තැම්බෙන්නේ නැහැ. හරිම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මෙතෙන්දී තවත් දෙයක් වෙන පෝෂණය ගැන කතා කරනකොට හුඟක් ඒගොල්ලෝ ලුණු කනවා අඩුයි. ලුණු කන්නේ නැහැනේ. දැන් හුඟක් වෙලා කියන අපිට ලුණු අගුණයි. අපි ඒකින්ද ලුණු කන්නේ නැහැ කියන එක. ඒ ගැන මගේ දේ මම කියන්නේ ඒක Tamanට මම බාර කරනවා. හොඳට හොදලා ඉවර වෙලා දැන් අපි කියනවා මේ තැඹුරු නැත්තම් ආපසෝඩ ටිකක් වගේ දෙයක් දාන්න කියලා. අපි ඒ දේ දාන්නේ නැතුව කොයි විදිහට අපේ මේ බීන්ස් ටික තැඹෙන්නේ කියලා අපි බලමු. අපි හොඳට හොදලා ගල් වැලි තියනවා නම් ඒවත් අයින් කරලා අපි මේ තැඹෙන ප්‍රමාණය වතුර වලට ලුණු දාන්න. ලුණු ටිකක් දාලා අපි හිතමු එක් ට්‍රයක්. ඒ වතුරෙන්ම ලිපේ තියන්න.
එතකොට කිසිම කෙනෙක් කියනකන් නැහැ අනේ අපේ බීන්ස් ටික තැඹුනේ නෑනේ හයියයිනේ අපිට කන්න බෑ මේක හයියට ඒ වචනේ තියෙන මේ ඇට වර්ග ගොඩක් කන්න හොර වෙලා තියෙන්නේ මොකද ඇට වර්ග තැඹෙන්නේ නැති හින්දා තැඹෙන්නේ නැතුව හයිය හින්දා පොඩි බබාලටත් කවන්න බෑ අපිට අර විදිහට තඹ ගන්න. එතකොට මේ තඹන ගමන් තවත් දෙයක් කිය යුතුයි. දැන් අපි තම්බන්න ගත්තාම කරන දේ තමයි ඉස්ම ටික හින්දෙන කම්ම තම්බනවා. කවදාකවත් ඇට වර්ග තම්බනකොට අමතක කරන්න එපා. ඉස්ම නිකන් යන්තම් අර බොර ගතියට වගේ වෙන්න ගන්න වේලෙන්න ගන්න එපා. මම මේ සැලඩ් එකක් හින්දා මේ ටික වේලෙන්න ගත්තේ. අපි දැන් එදිනෙදා කනවනේ මේ ඇට වර්ග කඩලා කියලා හිතන්න මේ බීන්ස් කියලා හිතන්න නිකන් අර මේ හැන්දෙන් දෙකක් වගේ මේක දිහා බලන්න මේ හැන්දෙන් දෙකක් වගේ ඉස්ම ගතිය තියෙන ගන්න. ඒ ඉස්ම ගතිය තිබිලා ඒකත් එක්ක දැන් අපි උදේට ඇට වර්ග කනවා රාත්‍රියට ඇට වර්ග ගන්නවා ඒ ඉස්ම ගතියත් එක්ක ගන්න ඇට වර්ග. දැන් මේ තියෙන්නේ මම කිව්වා මම අර පෙනුම පෙන්වන්න ඕන හින්දා හරිචන්ද්‍ර සුදු කැකුළු සහ නූඩ්ල්ස් එක තමයි මම තම්බලා තින්නේ. ඔයගලන්ට ඒකත් පැහැදිලිව පෙන්වන්න ඕනේ. එදත් අපි පෙන්නුවා. බලන්න කිසිම බෙරිවිලි ගතියක් මුකුත්ම නැහැ. සෑහෙන හරිම රසයි. හරි ලේසියෙන් මේ පැකට් එකේ කියලා තියෙන විදිහට තම්බ ගන්න. මේ තියෙන්නේ ඔලිව් ඔයිල්. මම මේකෙන් දාලා පෙන්නන්නේ ලේසියට කරගන්න පුළුවන්ද නැත්නම් අපිට බෝල් එකකට දාලා කරන්න පුළුවන්. අබ කුඩු දාන්න පුළුවන්. ඉතින් දැන් ගාක් ඒගොල්ලෝ අබ මේ ක්‍රීම් එකනේ පාවිච්චි කරන්න පුරුදුලා තියෙන්නේ. sauce, ගම්බිරිස් කෑලි, සුදු ලුණු, ග්‍රේට් කරලා ගන්න සුදු ලුණු ටිකක්, ලුණු තමන්ගේ මොකද බීන්ස් වලත් තියෙන ලුණු ගතිය, සීනි, paprika powder. මේ පවුඩර් එක ගැන අපි කතා කරමු නන්දිනි මහත්මිය. මොකද්ද මේ paprika powder එකක් කියලා කියන්නේ? දැන් පුතා මේකට කියන්නේ bell pepper. ඒ නොදැනුවත්කමට සමහරු කියනවා මේකට red pepper කියලා. ඒක red pepper නෙමෙයි මේක bell pepper. ඔයගොල්ලෝ දැකලා ඇති මේ මිරිස් විදිහටම දිග කරලක් අවමිරිස් කරලා වගේ පුතේ දිගට ඒක තමයි bell pepper මේ red pepper කියන්නේ. ඒ red pepper එකෙන් හදපු දේ තමයි paprika powder. ඒක වරද මේකට කියන්නේ bell pepper. මේක red pepper නෙමෙයි. ඒකත් අමතක කරන්න එපා. අපි එකක් දැම්මා. අපි තව අබ ක්‍රීම් ටිකක් නම් දාන්න ඕන පුතා මේකට. හොඳට හොලවන්න. මේක තමයි සෝස් එකක් හොඳට කලවම් වෙන ක්‍රමය. මේ කාලේ බොහෝ දෙනෙක් පෙළඹිලා තියෙනවා බොහොම සරල ආහාරයට ගන්න. විශේෂයෙන්ම මේ රාත්‍රී කාලයේදී සැහැල්ලු ආහාරයට ගන්න පුරුදුලා තියෙනවා. ඒ අතර සලාඩ් වලට විශේෂ තැනක් හිමි වෙනවා. අපි මේ ගැන තවදුරටත් කතා කරන්න සූදානම්. මොකද නන්දිනි මහත්මිය බොහොම විශේෂ සලාඩ් එකක් ගැන කියන නිසා විරාමයකට අපිට අවසර දෙන්න. විරාමයෙන් අනතුරු ඒ ගැන කතා කරමු.
විරාමයකට පසු ඔබ නැවතත් හරිස්චන්ද්‍ර අසමැදුරත් එක්ක සම්බන්ධ වෙන්නේ. අද හරිස්චන්ද්‍ර අසමැදුරේ මේ සකස් කරන ආහාර ගැන ඔබට කල්තියා දැනුවත් වෙන්නට ඉඩකඩක් තියෙනවා රස විමන මාසික සංග්‍රහය හරහා. අපි හරිස්චන්ද්‍ර රසමැදුර තුල නන්දිනි මහත්මියගේ උපදෙස් අනුව සකස් කරන මේ ආහාරවල වට්ටෝරුව රස විමන මාසික සංග්‍රහය තුල පළ වෙනවා. ආහාර වට්ටෝරුව සමග කොහොමද මේ දේවල් සකස් කරගන්නේ කියලා ඒ කටයුත්ත දකින්නට පුළුවන්. ඉන් අනතුරුව අපිත් එක්ක රස විමන සංග්‍රහය තියාගෙනම ඔබට ප්‍රායෝගිකව මේ කටයුත්තට එකතු වීමේ ඉඩකඩකුත් තියෙනවා වගත් බොහොම සතුටින් අපි මතක් කරන්න කැමතියි. අපි දැන් නන්දිනි මහත්මිය කියමු මේ කටයුත්ත ඊළඟ පියවර කොයි විදිහද කියලා සැරෙන්ට් එකට දාන දේවල් ඊළඟට කොයි විදිහද කියලා. ලෙමනිස්ම අපි අන්තිමටයි ලෙමනිස්ම ටික එකතු කරගත්තේ. හරිස්චන්ද්‍ර විනාකිරි. මොකද අපි ලෙමන් නිස්පත් දැම්මනේ. හොඳට කලවම් කරලා තියාගන්න. මේ තමයි අපිට අවශ්‍ය ටික ලෑස්ති කරගමු. Green pepper, අද green pepper, bell pepper කියන එක සැර නෑ පොඩ්ඩක්වත්. cherry tomatoes. මේක ගෙඩි පිටින් තමයි සාමාන්‍යයෙන් දාන්නේ. අපිට ගෙඩි පිටින්මත් මෙහෙම දාන්න පුළුවන්. මම 2-3ක් විතරක් කපලා දානවා. සම්පූර්ණ සාමාන්‍ය චෙරි ටොමැටෝස් කපනවා අඩුයි. මම 2-3ක් අර රසය දෙන්න ඕනේ හින්දා කපලා දාලා පෙන්නන්න. beans කුකුල් මස් ගැනත් කතා කරන්න ඕන. කුකුල් මස් ටික තඹලා තියෙන්නේ හොඳට සෝදලා කවුරුත් දන්නා කුකුල් මස් සෝදන්න මේ කහ ටිකක් දාලා කුකුල් මස් සෝදන්න අනිවාර්යයෙන්ම කහයි දෙහි ටිකක් දාලා කුකුල් මස් ටික හොදලා ඒ වතුරෙන්ම මම තැම්බෙන තිබ්බ ගම්රිෂ් ටිකක් දාලා ඒකටමත් මම ඔලිව් ඔයිල් තමයි මොකද අපි සලාඩ් එකක් නෙමෙයි හදන්නේ ඒ ඔලිව් ඔයිල් වලින්ම චුට්ටක් දාලා මද ගින්නේ නිකන් තැම්බෙන්න ඇරියා කුකුල් මස් තමන්ට ඕනම් පොඩි කෑලියට කපා ගන්න පුළුවන්. දෙසින් එකෙන් ටිකක් ඇත්ත වශයෙන්ම මේක කලවම් කරනවා නෙවෙයි ටොස් කරනවා කියන එක අපි දන්නවනේ කවුරුත් ඒ විදිහටයි මේ සාමාන්‍ය සලාඩ් එකක් කලවම් කරන්න මේ වගේ ගැඹුරු භාජනයකුත් අනිවාර්යයෙන්ම ගන්න ගැඹුරු එක තමයි සලාඩ් එකක් සාමාන්‍යයෙන් කලවම් කරන්නේ beans අපිට ඕනම් green peas එකතු කරන්න පුළුවන් ටොස් කරන්න මෙහෙම ගාලා හොලවලා ඒක තමයි හරි ක්‍රමය. අපි තාම තක්කාලි ටික දැම්මේ නැහැ. ලුණු දැම්මෙත් නැහැ.
ටිකක් පාටම දෙසින කලවම් කරන්න එපා. පොඩි වෙන්නේ නැති වෙන්න අපි තක්කල් ටිකක් කලවම් කරමු. අපි ඊට පස්සේ තමයි තක්කල් ටික ඔක්කොම ටික කලවම් කරන්නේ. මොකද අර තක්කලි වල තියෙන ඇඹුල් රසත් අපි මේකට එකතු කරනවා. තව තියෙනවා අපිට බොම්බයි ලුණු, බී ලුණු මේ වගේ තීරු වලට කපා ගන්න ගලෝලා තීරු වලට. අපි දැන් මේක පිළිගන්නන්නේ කොහොමද කියලා බලමු. අපිට සලාද කොළ එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට අපිට හුඟක් අපි දන්නවා හුඟක් යකඩ බහුල දෙයක් තමයි අපිට නිවිති කියන එක. නිවිති කොළ ටිකක් තමයි මම ගෙනහල්ලා තියෙන්නේ. මේ නිවිති කොළෙත් උකන්ට වෙනසක් පේනවා ඇති. රතු නිවිති. රතු නිවිති එක අනිත් නිවිති වලට වැඩිය ටිකක් වෙනස් රසයක් තියෙනවා. පොඩි ඇඹුල් ගතියක් තියෙනවා. මේ නිවිති එක හරිම රසයි. හුඟක් පෝෂණ මේකට මම හිතන්නේ බෙහෙත් නිවිති කියන එකක් තියෙනවා. මට හිතුණා ඒ වගේ දෙයකින් මේක ගෙනහල්ලා දරුවන්ට පෙන්වන්න ඕනේ කියන එක. මේක නම් නිකන් නිවිති කොළයක්. ඒක නෙමෙයි මම පාවිච්චි කරන්නේ. මේ නිවිති කොළ ටික පාවිච්චි කරන්නේ. තාම චෙරි ටොමැටෝස් ටික තිබ්බේ නැහැ. ඒක තලා ගන්න නැතුව අපි තියන්න ඕනේ. මොකද මේක ගෙඩි පිටින් තමයි සාමාන්‍යයෙන් කන්නේ. කපලා පාවිච්චි කරන්නේ නැහැ වැඩිය. අපි සම්පූර්ණ රාත්‍රී පෝෂණිත ආහාර වේලක් හැදුවේ. මොකද මේක විශේෂ ඉල්ලීමක්ද බීන්ස් වර්ග එකතු කරලා හදන්න කියලා කිව්වේ. අපි මේකට විශේෂයෙන්ම එකතු කරන්න ඕන හරිශ්චන්ද්‍ර රතු කැකුළු නූල්ස් එකතු කරන්න, හරිශ්චන්ද්‍ර කුරක්කම් පිටිමිස් නූල්ස් එකතු කරන්න, හරිශ්චන්ද්‍ර රතු හාල් නූල්ස් එකතු කරන්න. ඒක තමයි මේ සැලඩ් එකේ තියෙන විශේෂම පෝෂණය ගන්න පුළුවන්. ඒ වුණාට මම ඒක කෙරුවේ නැත්තේ මොකද අපි මේකට බීන්ස් පාවිච්චි කරුවා. බීන්ස් දුඹුරු පාටයි. අපි අර තුනේ නූඩ්ල්ස් එකක් පාවිච්චි කරුවා නම් මට මේ බීන් සැලඩ් එකේ ලස්සන ගතිය පෙන්눔 කරන්න බැරි හින්දා මම හරිශ්චන්ද්‍ර රතු සුදු කැකුළු නූඩ්ල්ස් වලින් හදලා පෙන්නුවේ ඒකයි. පෝෂණය අතින් නම් අනිවාර්යෙන් අර කිව්ව නූඩ්ල්ස් තුනේ එකක් පාවිච්චි කරලා තමයි විශේෂයෙන්ම හොඳ. මම ඔබට කලිනුත් සඳහන් කරා වගේ රාත්‍රී කාලයට වඩා ගැළපෙන සැලඩ් එකක් ගැන තමයි නන්දිනී මහත්මිය දැනුවත් වීමක් ඔබට ලබා දුන්නේ. මේ කාලේ බොහෝ දෙනෙක් යම් යම් රෝග තත්ත්වයන් නිසාම සැලඩ් වර්ග දේවල් ආහාරයට ඉක්මනින්ම ගන්න පුරුදු වෙලා තියෙනවා. ඊට අමතරව රාත්‍රී කාලයේදී වත් වගේ දේවල් ආහාරයට නොගෙන මේ වගේ සැහැල්ලු දෙයක් නැත්නම් සැලඩ් එකක් වගේ දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නත් උත්සාහ කරනවා. ඒ නිසා ඔබට හොඳ අවස්ථාවක් වේවි අද දවසේදී අපි සකස් කරපු සැලඩ් එක පෝෂණයෙන් ඉහළ දෙයක් බවටත් මේපත් වෙනවා. ඒ වගේම හරිශ්චන්ද්‍ර සහල් නූඩල්ස් අපි එකතු කරා. ඒ නිසාම මේ පෝෂණය තවදුරටත් වැඩි කර ගැනීමේ ඉඩකඩක් තියෙනවා. ඔබත් අත්හදා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරන අතරේ සූදානම් වෙන්නේ අද දවසේ අපිට ලැබුණු නිර්මාණ වලින් අපිට ලැබෙන වේලාවත් එක්ක එක් නිර්මාණයකට අවස්ථාව දෙන්න මාල්නී ශ්‍රියලතා මහත්මිය තමයි අපිත් එක්ක මේ නිර්මාණය යොමු කරලා සම්බන්ධ වෙන්නේ. ඇය අවිස්සාවේල්ලේ තමයි පදිංචි කියලා සඳහන් කරලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා මාල්නී මහත්මියට. හරිම ලස්සන නිර්මාණයක් අපිට යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි නිවසේ ඉන්න ඔබටත් පුළුවන් මේ වගේ නිර්මාණ නැත්තම් නිර්මාණාත්මක දේවල් අපිට යොමු කරන්නට.
අපි අහන ප්‍රශ්නත් පිළිතුරු ලබා දීලා ඒ දේවල් යොමු කරොත් ඔබට ඉඩකඩක් තියෙනවා ජයග්‍රාහකයින් බවට පත් වෙන්න. අපි අහන්නේ අද මේ සැලඩ් එක හදන්න හරිස්චන්ද්‍ර ප්‍රධානතම නිෂ්පාදන කිහිපයක් අපි භාවිත කරා. ඔබට පුළුවන් මේ එක් නිෂ්පාදනයක් අපිට ලියලා එවන්න. සීම සහිත හරිස්චන්ද්‍ර කර්මාන්ත ආයතනය නම්බර 54 කිතුල්වත්ත පාර කොළඹ 8 කියන අපේ ලිපිණයට. ඔබ මෑතකදී මිලදී ගත්ත ඕනෑම හරිස්චන්ද්‍ර නිෂ්පාදන දවටන දෙකක් වගේම නිර්මාණාත්මකව මේ දේවල් යොමු කරන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. එහෙම වුණොත් ඔබ අතරින් දෙදෙනෙක් ජයග්‍රාහකයින් බවට පත් කරන්නත් අපි සූදානම් කුසපත් ඇදීමකින් අනතුරුව. ඒ වගේම තමයි හැමදාමත් මම ඔබට මතක් කරන කාරණාවත් අද දවසේදීත් මතක් කරන්න සූදානම්. හරිස්චන්ද්‍ර නිෂ්පාදන මේ වන විට දිවයිනේ ඕනෑම වෙළඳසැලකින් මිලදී ගැනීමේ අවස්ථාව ඔබට තියෙනවා. ඒ වගේම මේ දේවල් එක් පහලක් යටින් ඔබට මිලදී ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ කොළඹ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නම් ඔබ මේ කොළඹ පැත්තට එනවා නම් හරිස්චන්ද්‍ර නිෂ්පාදන ලබා ගන්න පුළුවන් බෞද්ධ ආලෝක මාවතේ තියෙන හරිස්චන්ද්‍ර වෙළඳසැලේ නම්බර 455 බෞද්ධ ආලෝක මාවත බොරැල්ල කොළඹ 8 කියන ලිපිණෙන් තමයි ඔබ ඒ වෙළඳසැලට පැමිණියොත් ඒ දේවල් මිලදී ගන්නට ඉඩකඩක් තියෙන්නේ. ඊට අමතරව හරිස්චන්ද්‍ර අසමදුර ගැන හරිස්චන්ද්‍ර නිෂ්පාදන ගැන ඊට අමතරව හරිස්චන්ද්‍ර කර්මාන්ත ආයතන ගැන පවා ඔබට දැනුවත් වෙන්නට පුළුවන් www.harischandramills.com කියන අපේ වෙබ් අඩවිය ඔස්සේ මේ දේවල් වල පිළිස්ලා අපි ගැන අධ්‍යයනය කරන්න හරිස්චන්ද්‍ර නිෂ්පාදන ගැන දැනගන්න කියලාත් අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. එහෙමනම් අද දවසේදී සමුගන්නවා ලැබෙන සතියේදීත් රසවත් ගුණවත් දෙයක් ගැන නන්දිනී මහත්මියත් එක්ක එකතු වෙලා කතා කිරීමේ බලාපොරොත්තු ඇතිව. සුබ දවසක් ඔබට. ආයිබෝන්.